මේ පොඩක් අටවහන් ඉන්නානේ මට අවුරුදු උත්සවේ මේ පුහුණු වීම කරන්න තියෙනවා නිවේදනය කරන්න තියෙනවා. මොනවද බං පුහුණු වෙන්න තියෙන්නේ? ඕක කටට එන එක පට ගාලා කියාගෙන යන්නනේ තියෙන්නේ. මන්ට මුකුත් කටට එන්නේ නැහැ. කටට එන්නේ නැහැ යකෝ කටට ගෙන්න ගන්න. මට ගෙන්න ගන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. උඹට තේරෙන්නේ නැහැ. උඹ ගෙන්න ගත්තේ වගේනේ අපිනේ දන්නේ. ඉතින් මට තේරෙන්නේ හරි පොඩ්ඩක් කරලා පෙන්නන්න මං එක කියන්නේ හරිද වැරදිද කියලා. මම ලියාගත්තේ ඒව ටික. කියන් බලන්න. කියන් බලන්න නිකන් මේ ජනතාවට ඇහෙන්න. පොඩ්ඩක් ඉන්න අප්පා. ඒකත් ලොක් වෙනවනේ. ඔන්න නෝනවරණි මහත්වරුනි අපේ අවුරුදු උත්සවයේ පැවැත්වෙන තරඟයි මේ අන්ධයාට කිරිගැවීම අලියාට ඇස තැබීම කාන්තාවන්ගේ පොල්ලතු වීවීම බනිස් කෑම අවුරුදු කුමරිය ක්‍රීස් ගහේ නැගීම නැද්දකින් විතරයි යකෝ අවුරුදු කුමරා ඒ වගේම ගස් ලැබු ගෙඩිය ඇට ගණන් කිරීම බලපන් ඉතින් ඕම කියනකොට උඹට ඔය එක අවුරුද්දක පටන් ගත්තම ඊළඟ අවුරුද්ද තමයි ඉවර කරන්න වෙන්නේ යකෝ එහෙම නෙවෙයි පට ගාලා කියන්න ඕනේ හරි ඉතින් එහෙනම් කියලා පෙන්නනවා පට ගාලා නෝනවරි මාතුනේ අපේ ගමේ අවුරුදු උත්සවයේ සකල ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාට මේ ලැබුවා වූ නත්තල වාසනාවන්ත නත්තලක් වේවා කෑව මොඩේ ඔය හූ තියන ඇහෙන්නද මේක නත්තල නෙමෙයි හරි නත්තල හරි අවුරුද්ද හරි අපිව කන්න දෙන්නේ යකෝ අපි කනවද පිස්සු දුන් අමිල අපිව කාලේ යනවා මේක හරි ඒ දෙවෙනව තරග අතර කිරිකවන අම්බියට පොල්ලෙන් ගැසීම මොකද පොඩ්ඩක් ඉඳා කලබල කරන්නේ පොල්ලතු ඉන්න කාන්තාවන්ගේ බනිස් කෑම අයියෝ පොඩ්ඩක් ඉඳා කියනවා අවුරුදු කුමරිය ගීස් කයේ නැකවීම උට ඒ මොකද්ද අවුරුදු කුමරාගේ ලැබු ගෙඩිය ඇත ගන්න කිරිය බලපන් මොකක්ද යකෝ පොඩි මිස්ටේක් පට ගාලා ආපු ඇවිල්ලට තව චුට්ටක් කියවනම් පට ගාලා මේ පැත්තට ගල් එනවා. එහෙම තමයි බං පොඩි දේවල් වෙනවා. ඔබලගේ අපේ ලොකුවට තියෙන පේන්නේ අඩුපාඩු තමයි පේන්නේ. මොනවද වගේ ලොකුවට තියෙන්නේ? පොඩ වරෙන් අයිනට පෙන්න. මෙතන පෙන්න. මාගුලක් කතා කරනවා. මෙතන පෙන්න. මෙතන වැටෙනවා. මොකද්ද ලොකු? මොකද හැකියාව යකෝ. අපේ හැකියාව වෙන්නන්නේ කතා කරන්නේ. ඔයාලට ලොකු හැකියාවක් තියෙනවද? ලොකු හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයා ග්‍රීස් ගහේ නැගලා පෙන්නන්න. ඔබ ග්‍රීස් ගහේ නැගින් මාව නගන්නද? හරි ඔබ කලින් නැගපන්. මට නිකම්ම නගිනවා නිකම්ම නගිනවා. විද්‍යාකේ මම ග්‍රීස් ගහේ නගින්නේ. මම යන්නේ අවුරුදු කුමාරි තරගෙට යන්නේ මම ලස්සනයි. අනේ ඔබ මේ සැරේ අවුරුදු කුමාරි වෙන්නේ නේ? ඔව් මන් දන්නවා ඔබ മന്ത്രിතුමාට උම්ම දීලා විනිශ්චය මණ්ඩලේ මුදලාලිට ඇස් ගහලා. හරේන්ද්‍රගේ රාමසේවගේ අත මිරිකලා හරේන්ද්‍ර මේ පුදුම කඩක් යකෝ මේක නම් කට මල ජරා කඩක් තියෙන පුදුමයි ඔකට මේ ගෙඩියෙන්නේ ඔය මගේ කටේ ගෙඩිය ආපම උතට ඇට ගන්නද මොකද කියන්නේ මේ ඕන්ට වැඩිය කියවන්න යන්න එපා මම මගේ හැකියාවෙන් මගේ ලස්සනේ මගේ හැකියාවෙන් තමයි දින්නේ ඔව් ඉතින් මම ඵලයන් යන තෝ മന്ത്രിතුමාට උම්ම දීලා තෝ දින්දි മന്ത്രിතුමාට කියලා උඹට දෙකක් අන්නනවා උණ ගැනෙන්න മന്ത്രിතුමා අපටත් අන්නද දෙකක් උණ ගැනෙන්න ඔබ മന്ത്രിතුමා මට උණ ගැනෙන්න නැත්නම් ඔබ අරේ මගේ උණ බලන්න මම ගෙදර තියෙන උණ කට්ටත් අරන් එන්නේ කට්ට ගේන්න එපා ඔබට මං කට්ටක් දෙන්න අම්මට සිරි